කොහොමද ඔයාලා හැමෝටම අද ඉතින් වෙනද වගේම වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද යන්නේ අපේ තවත් රෙස්ටුරන්ට් එකට බේස් පොලෙක් බීච් රෙස්ටුරන්ට් එකට බේස් බීච් රෙස්ටුරන්ට් චේන් එකේ තියෙන තවත් පට්ටම ලස්සන රෙස්ටුරන්ට් එකක් තමයි මේක. ඔයගොල්ලෝ කලින් මේක දැකලා තියෙනවා සාමාන්‍යයෙන් මගේ TikTok එකේ බලන කට්ටිය. අපේ ඇනුවල් පාටි එක තියුණු මේ රෙස්ටුරන්ට් එකේ බීච් එක ළඟමයි තියෙන්නේ. ඔය දාලා තියෙන ඒකේ වීඩියෝ එකක්. මම වැඩ කරන රෙස්ටුරන්ට් චේන් එකේ තියෙන ලස්සනම ඉන්ටීරියර් එක තියෙන්නේ. මම හිතන්නේ මේ රෙස්ටුරන්ට් එකේ ඒ තරමටම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති. මාරම ඒක කියන්න තේරෙන්නේ නැහැ. සුපිරිම වයිබ් එකක්. තනිකර ඔක්කොම තියෙන්නේ ගොඩක්ම තියෙන්නේ ස්වාභාවික විදියට. එතන තියෙන්නේ ඉතින් මාරම වයිබ් එකක්. මෙහෙදි මැනුවල් ෆුඩ් මෙනු එකක් නැතිම තරම්. මොකද හැම එකම තියෙන්නේ ඔක්කොම වෙබ්සයිට් වල තියෙන්නේ. අපේ රෙස්ටුරන්ට් එකේ වගේම මේකෙත් තියෙන්නේ ෆෝන් එකට ටැප් කරලා මෙනු එක අපේ වෙබ්සයිට් එකට යනවා රෙස්ටුරන්ට් එකේ. එහෙම තමයි ඉතින් තියෙන්නේ සාමාන්‍යයෙන්. ඇත්තටම රෙස්ටුරන්ට් එකේ තියෙන ඉතින් කාම් වයිබ් එකක්. මොකද සාමාන්‍යයෙන් රිලැක්ස් වෙන්න ගොඩක් කට්ටිය රෙස්ටුරන්ට් එකට එන්නේ සන්සෙට් එකයි වයින් බෝතලේ කියන ඉතින් අමුතුම වයිබ් එකක් මෙහි. ඒක මාර විදියට මේගොල්ලෝ විඳිනවා. මේ තියෙන ඉතින් ඉන්ටීරියර් එක රෙස්ටුරන්ට් එකේ. මේ යන්නේ ඕෆ් සීසන් එකේ හින්දා සෙනග සාමාන්‍යයෙන් අඩුයි. ඒත් අවුවක් ආවගම අවුවක් තියෙන දවසට සෑහෙන සෙනග එනවා. සමහර එකට සාමාන්‍යයෙන් ටේබල් එක බුක් කරනවා කියන්නේ ඉතින් ටිකක් අමාරුයි. මේ රෙස්ටුරන්ට් එකේ ඉන්න මැනේජර් තමයි ඔය ජැකට් එකක් දාගෙන ඉන්නේ. සුපිරිම පොරක්. මාර ආතල් එකේ ඉන්න ඩයල් එක. හැමෝටම එක වගේ සලකන්නේ. මේතන ගොඩ ලස්සන තියාගන්න පට්ට විදියට මහන්සි වෙනවා. මාරම නිහතමානී කෙනෙක්. ඔයාලා දැක්කම මේ ෆෑන් එක. මේ ෆෑන් එක තියෙන්නේ ඒකේ තියෙන තටු තුනම තියෙන ලී වලින් හදලා තියෙන්නේ. මාර ලස්සනයි. ඉතින් තනිකර මොරටුවට ගියා වගේ බාගෙට බාගම්ම තියෙන්නේ ඉතින් ලී බඩු. මේ දේවල් මෙහෙ නම් හදන වෙනද කොහොමද ඉම්පෝර්ට් කරපු දේවල් වෙන්න ඕන. ඒ තරම්ම ලස්සනයි. මේ තින්නේ රෙස්ටුරන්ට් එකේ පාටි ඒරියා එක. මේක ඕපන් ඉවෙන්ට් එහෙම තියෙන්නේ මෙතන. ඔය තනකොළ එකක් වගේ පෙවුනට තියෙන්නේ තනකොළ එකක් නෙමෙයි. ඒක දාපු කාපට් එකක් තියෙන්නේ තනකොළ වගේම තමයි. මාර ලස්සනයි ඉතින්. ඔතනින් උඩට ගියාම මුළු බීච් එක වටේම පේනවා. අතර සාමාන්‍යයෙන් 150ක් 200ක් විතර ෆන්ක්ෂන් එකක් ගන්න පුළුවන්. මෙතන DJ ඒරියා එකක් වෙනම තියෙනවා. ඕපන් ඒරියා එකක් තියෙන ඉතින් රෙස්ටුරන්ට් එකේ අනිත් පැත්තේ තමයි මෙහෙම තියෙන්නේ. සමහරකට මේ තරම් බිසි වෙන්න හේතුව තමයි මේ පැත්තටම තියෙන්නේ මේ රෙස්ටුරන්ට් එක විතරයි. එහා පැත්ත බැලුවම තියෙන්නේ සම්පූර්ණම කිලෝමීටර් එකමාරක් දෙකක් විතර යනකම් බීච් එකේ මේ රෙස්ටුරන්ට් එක විතරයි. ඉතින් සෑහෙන සෙනගේනවා. මේකට කියන නම නම් මන් දන්නේ නැහැ. ඒ වුණාට ඔතන ඉන්නකොට 3-4ක්ම ගියා. මාරු ෆන් එකක් ඉතින්. කවදා හරි යන්න පුළුවන් වෙයි කියලා හිතන බලමු ඉතින් කොහොමද කියලා. මුලින් නම් රෙස්ටුරන්ට් එක පෙන්වන්නේ ඉතින් රෙස්ටුරන්ට් එක ලස්සන හින්දා ආවේ වුණාට වෙන වැඩකට මේ රෙස්ටුරන්ට් එකේ තියෙන්නේ ෆ්ලෝ එක ගහලා තියෙන ඉස්සරහා ඩෙක් එක ලී වලින්. ඉතින් බීච් එක ළඟම හින්දා මේ දවස්වල වින්ටර් එකට මෙහෙට කුණාටු වගේ තියෙනවා. වැස්ස එක්ක හුළඟ තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ලී ෆ්ලෝ එක තමයි ඩෙක් එක තමයි වැහිලා තියෙන්නේ වැලි වලින්. වැස්සක් එනකොට ඉතින් අයින් කරන්න කියලා කරන්න බෑ. සෑහෙන දේවල් තියෙන නිසා ඔල්රෙඩි හදලා තියෙන්නේ ටෙන්ට් එකක් පුටු සෝෆා එහෙම වහන්න. මේ තින් තියෙන සමර් එකේ සාමාන්‍යයෙන් මෙතන තියෙන විදිය. මම ඒකයි වීඩියෝ එකේ තම්බ්නේල් එකෙත් දාලා තිබුණේ සාමාන්‍යයෙන් ඉතින් රෙස්ටුරන්ට් වීසාවට මේ වගේ දේවල් තමන් වැඩ කරන්න වැටෙන තැනත් එක්ක ඉතින් සාමාන්‍යයෙන් මේ දේවල් කරන්න තියෙනවා.
ඒත් ඉතින් අමාරුවක් නෑ ලොකු බර වැඩ නෑ ඉතින් සාමාන්‍ය සෙට් වෙන වෙලාවල් තියෙනවා පැය ගාන වැඩ කරන එක තමයි ඉතින් අමාරු වෙන්නේ හිටගෙන ඉන්න ඕන ඒ දේවල් තියෙනවා ඒත් ඉතින් හුරු වුණාම ලොකු ගැටලුවක් නෑ ෂේප් එකේ ඉතින් වැඩ කරගෙන යන්න තියෙන අඟල් 10ක විතර තට්ටුවක් මෙතන වැලි පිරලා තියෙනවා ඉතින් බීච් එකට ඇවිල්ලා දාන්න ඕන අර කලින් කිව්වා වගේ මෙහි ඉන්න මැනේජර් සාමාන්‍යයෙන් වැඩක් බලාගෙන ඉන්නේ වැඩක් එයා වුණත් වැඩේ බැහැලා කරනවා කාටත් වැඩක් කියන පුද්ගලයෙක් නෙමෙයි කියන්නේ සාමාන්‍ය කට්ටිය එක්කම එකතු වෙලා වැඩ කරනවා මාර පොරක් මේ වගේ තැනක ඉතින් මේ වගේ ලස්සනට තියෙන්නත් ඉතින් ඒ දේවල් බලපානවා රෙස්ටුරන්ට් එකට එන්න තියෙනෙත් ඉතින් බීච් එක අයිනෙන් හදපු පාරකින් තාර දාලා තින්නේ ඒ වුණාට මේ දවස්වල වැස්ස ඇවිල්ලා තනිකරම බීච් එකේ තියෙන වැලි ඔක්කොම මෙහෙට කොට ගහලා තින්නේ මේ වාහනේ හොටෙල් එකට තියෙන ගෝල්ෆ් කාර් එක රෙස්ටුරන්ට් එකට තියෙන එක රෙස්ටුරන්ට් එකට බියර් ඊට පස්සේ ලිකර් වගේ ගෙනාපු ලොරියක් එරිලා තියෙනවා ඒක දැන් ඉතින් ගොඩ දාන්න යන්න ඕන අදසිමතින් ෆෝන් එක තියාගෙන වීඩියෝ කරන්න බෑන වැඩ කරන ගමන් ඒ නිසා ඉතින් අර මම වැඩ කරනකොට ඉතින් ලස්සන ෂොට් මිස් වෙනවා ඉතින් ගොඩක් ඒකට විසඳුමක් ගේනවා කොහොමත් තව ටික දවසකින් කියන්නත් බෑ ටික දවසක් යයි අපි බලමු ඉතින් කොහොමද කියලා වෙන්නේ තාමත් ඉතින් ෆෝන් එකෙන් වීඩියෝ කරගෙන මාර්ගයමත් තමයි ඉතින් ගහන්නේ අපි බලමු ඉතින් හැමදේම හරියයි මේ උනා වගේ ඒ වැඩෙත් ඉවරයි දැන් ඉතින් ආයෙ යන්නේ රෙස්ටුරන්ට් එකට පරණ වැඩේම තමයි ගිහිල්ලා බලමු සමහරකට මේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන්න පුළුවන් වුණත් මම ඔයගොල්ලන්ට මේ ෆිල් වෙලා තියෙන විදිහේ කොහොමද වැඩ ටික වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට ෆුල් වීඩියෝ එකක් අරන් එන්නම් මෙහෙ දැනට වැඩ කරන්නේ පිලිපීන් කට්ටිය තමයි වැඩ කරන්නේ මේ දවස්වල හැම බීච් එකක් ළඟ තියෙන රෙස්ටුරන්ට් එකකටම සර්ෆ් ඇකඩමි එකක් තියෙනවා මේ තියෙන්නේ මේ රෙස්ටුරන්ට් එකේ ඇකඩමි එක තියෙන තැන දැනට වහලා තියෙන්නේ ඔෆ් සීසන් හින්දා මෙතනත් අර වගේ ඩෙක් එකක්ම තමයි තියෙන්නේ ලී වලින් ගහපු ෆ්ලෝ එකක් සම්පූර්ණයෙන්ම වැහිලා අඩි 2ක් විතර තියෙන මෙතන නම් වැලි ටික ඒ ටිකත් අයින් කරලා තියෙන ඩෙක් එක පාදන්න ඕන පැය 3ක් විතර වැඩ කළා ඉතින් උදේ කෑම ගන්නාව මෙහෙ තියෙන අපේ තියෙන මෙනුස් සාමාන්‍ය ටිකමයි තියෙන්නේ පොඩි වෙනස්කම් තියෙනවා උදේට තියුණේ ඉතින් පැස්ටා එක චීස් පැස්ටා එක නගට් තියුණේ කාලය ඉවරලා ඉතින් ටිකක් වෙලා ඉන්න පෙප්සි එකක් අරගෙන ආවා මේ පැත්තට ඔපොට් නේරියා එක පැත්තට දැන් නැති වැඩවලින් භාගයට භාගයක් ඉවරයි තව පැය 2-3කින් ඉතින් යන්න තමයි තියෙන්නේ මේ තියෙන රෙස්ටුරන්ට් එකට එන ෆ්ලෝ එක සම්පූර්ණයෙන්ම ෆ්ලෝ එකත් ඉතින් වැලි පිරලා තින්නේ ඔය තියෙන එහා පැත්තේ තමයි
ගාබේජ් ඒරියා එක තියෙන ටිකක් දුර යන්න ඕන. මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන් යන හින්දා සාමාන්‍ය එදිනෙදා ගාබේජ් ගෙනියන්න සාමාන්‍ය මේ තියෙන කන්ස්ට්‍රක්ෂන් කරනකොට ගොඩනැගිලි කඩන නම් බිත්ති කෑලි යන කඩන එකතු කරන ටැංකියක් සාමාන්‍ය ඉතින් මේවා දවස ගාන ගෙනියන්න මෙතෙන්ට ඇවිල්ලා ලොරියෙන් බාලා මේකට එකතු කරලා එකතු වුණාම තමයි ගෙනියන්නේ. මේ රෙස්ටෝරන්ට් හතරම ඉන්න ෂෙෆ් තමා මේ ඉන්නේ. සාමාන්‍ය කොස්ටිං කෑමවල කොස්ටිං එක ඊට පස්සේ කිචන් එක සම්බන්ධ ඔක්කොම මෙනුස් හදන්නේ ඔක්කොම කරන්නේ මේ ෂෙෆ් තමා. ඊශ්‍රායෙල් කෙනෙක්මයි මාරම ටැලන්ටඩ් එක්කෙනෙක්. රෙස්ටෝරන්ට් එකට එයාවත් ලංකාවේ අපි වැඩ කරන කට්ටියට මාල් සපෝට් එකක් දෙන්නේ. හරි හොඳ කෙනෙක්. රටවල් ගානක වැඩ කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් එයා කියනවා ඉන්දියන් ඊට පස්සේ ශ්‍රී ලංකන් ස්පයිසි වල තියෙන රස මේ රටවල් වල ඇත්තටම නැහැ කියලා එයා ඒකට කැමතියි කියලා කියනවා. අපි වැඩ කරන්න ආවත් සාමාන්‍යයෙන් ඉතින් අපේ රෙස්ටෝරන්ට් ඔක්කොගේම ගෙස්ලට වගේ තාම සලකන්නේ හැමෝටම එක වගේ. ඒක අපේ රෙස්ටෝරන්ට් එකෙත් එහෙමයි. හවස ඉතින් යන්න කිට්ටු වෙලා ඉන්න කියලා කිව්වා. බලනකොට ඉතින් ආයි චිකන් නගට් එක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා. ඒ දවසත් ඉතින් එහෙම ගෙවිලා ගියා සාමාන්‍ය විදියට. හැමෝටම කියන්නේ ඉතින් එන්න පුළුවන් විදියකට try කරන්න. දැන් පවතින රජය එක්ක සෑහෙන සපෝට් එකක් හම්බ වෙනවා. ඔයාලා බලන්න හැමෝම try කරන්න. අනිවාර්යෙන් එන්න පුළුවන් හැමෝටම. ජීවිතේට හම්බෙන කිසි දෙයක් නිකන් හම්බෙන්නේ නැහැ. වටිනාකමක් තියෙනවා හැම දෙයකටම. හැමදාම කියනවා වගේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවට සමා වෙන්න. මගේ වෙනස් වෙන්න ඕන දේවල් වීඩියෝස් වල තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. හැමෝම ඉතින් පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ. subscribe කරලා එකතු වෙලා ඉන්න. අලුත් වෙනස් එක්ක එන වීඩියෝ එකකින් හම්බෙමු.